විපක්ෂ එක තැනකට එකතු වෙලා ඉන්නවා. අපි දැක්ක කාලාන්තරයක් තිස්සේ විපක්ෂය මේ ආණ්ඩුව පිහිටුවීමත් සමග මාලිම ආණ්ඩුව පිහිටුවීමත් සමග එක තැනකට එකතු වෙන්න යම් විදිහේ වැඩපිළිවෙලක් සූදානම් කරගෙන හිටියා. මුල් කාලේ නෙමෙයි. මුල් කාලේ වුන් විශේෂයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය ඊට පස්සේ පළාත් පාලන මැතිවරණය තිබ්බ. මේ මැතිවරණ දෙකට පෙනී හිටියේ වෙන්වෙන්ව විපක්ෂයටම චෝදනා කරගත්තා. නමුත් දැන් මේ වෙද්දි විවිධ සිදුවීම් නිසා විශේෂයෙන් රනිල් වික්‍රමසිංහට අධිකරණය හමුවේ පෙනී ඉන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ ප්‍රධාන සිදුවීම් කිහිපයක් නිසා විපක්ෂයට යම් තැනකට එක වේදිකාවට එකතු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් තියලා වුන් කිව්වා. ඔවුන්ගේ දිනය තමයි නොවැම්බර් 21 වෙනිදා අපි නුගේගොඩට එකතු වෙනවා. විපක්ෂය නියෝජනය කරන සියලු ජනතාවට ආරාධනා කරා එන්න නුගේගොඩට. අපි නුගේගොඩට එකතු වෙන්න යන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොත් ජන පෙරමුණ මේ කියන විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන කණ්ඩායම් දැන් එක වේදිකාවකට එකතු වෙලා දිනවා. අර කලින් හදපු අත්තිවාරම් ටික ශක්තිමත් වෙලාද කොහෙද? දැන් එක වේදිකාවක වුන් කටයුතු කරන්න යන්නේ. මොකේට විරුද්ධවද? ආණ්ඩුවට විරුද්ධව. දැන් එතකොට ඒ නිසා තමයි දැන් පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී වුන් පැහැදිලි කරනවා. ඇයි අපි 21 වෙනිදා එකතු වෙන්නේ? මොකටද අපි එකතු වෙන්නේ? යම් ප්‍රකාශයක් තියෙනවා මාධ්‍ය සාකච්ඡාවේදී පළ වෙච්ච අපි අදහසට ගිහිල්ලෙමු. පොලිසිය බවට පත් වෙලා තිබෙනවා. අවාසනාවට එදා ජනාධිපතිතුමාගේ නැත්නම් අනුර දිසානායක මැතිතුමාගේ ඇඟ තුල නිදාගෙන හිටිය ඇඩොල්ෆ් හිට්ලර් දැන් අවදි වෙමින් පවතිනවා. මේ ආණ්ඩුවේ බොරුවට, දූෂණයට, භීෂණයට තිකඩවිය යුතුයි කියලා කවුරු හරි විශ්වාස කරනවා නම් එයා මේ විශ්වයේ කොතන හිටියත් නොවැම්බර් මාසේ 21 වෙනිදා සවස සිටිය යුතු එකම තැන නුගේගොඩ පමණමයි කියන එක අපි සිහිපත් කරනවා. මේ රටේ පොලිසිය මෙතරම් පහත් තත්ත්වයකට අද දමපු කාලයක් අපි කවදාවත් ඉතිහාසෙ දැක්කේ නැහැ. පොලිස්පතිවරයා ඉතාම ඍජුව පක්ෂ දේශපාලනට සම්බන්ධ වෙන තත්ත්වයක් අද රටේ පේනවා. ඒ වගේම අපරාධ විමර්ශනාංශයේ ප්‍රධානිය හැටියට පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය නිලධාරියෙක් පැලවත්ත පක්ෂ කාර්යාලයේ සේවය කරපු නිලධාරියෙක්. ඔහුගේ වචන වලින් කියනවා වළං හොදපු නිලධාරියෙක් අපරාධ විමර්ශනාංශයේ ප්‍රධානිය හැටියට පත් කළා. ඔහු ලව්වා Tamanට අවශ්‍ය දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් යනවා. දැන් මේක තමයි තත්ත්වය. මෙන්න මේ කාරණා එක්ක තමයි විපක්ෂය එකතු වෙලා තියෙන්නේ. දැන් විශේෂයෙන්ම ගත්තොත් අපිට අර බලන්න තියෙන ප්‍රධානම සාධකයේ තමයි ප්‍රධානම තැන තමයි රනිල් වික්‍රමසිංහට සිද්ධ වෙනවා අධිකරණය හමුවේ පෙනී සිටින්න යම් කාරණාවකට. එතකොට මේකත් එක්ක ඔහු බන්ධනාගාරගත වීම මේ කාරණාත් එක්ක තමයි අපිට ආසන්නතම තැන. මීට කලින් යම් තැන් තිබ්බා මේ අපි එකතු වෙන්න ඕනේ විපක්ෂය පොදු විපක්ෂයක් ගොඩනගා ගන්න ඕනේ වගේ කතන්දර ටිකක්. නමුත් අර රනිල් වික්‍රමසිංහ අධිකරණය හමුවේ පෙනී හිටීමත් එක්ක තමයි දැන් හිටපු ජනාධිපතිවරුන් එකතු වුණා. දෙකට බෙදිලා පළාත් පාලන මැතිවරණයේදී ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දයට ඉදිරිපත් වෙච්ච විපක්ෂයේ කණ්ඩායම් එක වේදිකාවකට එකතු වුණා. එතකොට තමයි මේ සංවිධානය ගොඩනැගිලා තිබ්බේ. කාලාන්තරයක් තිස්සේ ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුව ගෙන යන ක්‍රියාකාරකම් වලට විරුද්ධව විපක්ෂයේ මේ විදිහට එකතු වෙන්න කටයුතු කරා. නමුත් දැන් මේ 21 එකතු වෙන්නේ කවුද? විශේෂයෙන් බැලුවොත් මෙතන හිටියා අපි අර කියන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණ, මේ ඇතුළු උදයගම්මන් පිළ පිටුරු හෙළමරුමේ. එතකොට මේ කියන කණ්ඩායම් එක්ක විපක්ෂයේ ඡන්ද ගොඩ දිහා බැලුවොත් වැඩිම ඡන්ද ගොඩක් තියෙන සජබය මෙතන ඉන්නවද? අපි දැක්ක සජබයයි එක්සත් ජාතික පක්ෂය එකතු වෙන්න යම් ක්‍රියාවලිය අරගෙන තිබ්බා. පක්ෂ දෙකෙන් කමිටුපත් කරා. එක්සත් ජාතික පක්ෂයෙන් නායකකමක් දුන්නා වෙනම තනතුරක්පත් කරලා මේ එකතු වීම ගොඩනංවන්න. නමුත් සජබය පැහැදිලිවම කියලා ඉන්නවා මෙතන 21 වැඩපිළිවෙලට ඔවුන් එන්නේ නැහැ කියන එක. විශේෂයෙන් අපි බැලුවොත් විපක්ෂයේ තියෙන ඡන්ද ගොඩ දිහා බැලුවොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හිටපු තැන ඉඳලා පල්ලෙහාටම වැටෙනවා, කඩාගෙන වැටෙනවා. එක්සත් ජාතික පක්ෂය ඒ වෙද්දිත් කඩාගෙන වැටිලා හිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන වැටිලා හිටියේ. ප්‍රධාන දේශපාලන ධාරාවේ හිටපු දැන් මේ විපක්ෂය කියලා ගොඩනගා ගන්න තියෙන සාධක සියල්ල ජනතාව ප්‍රතික්ෂේප කරලා පාර්ලිමේන්තු මැතිවරණයේ ඊට උඩින් තිබ්බ ජනාධිපතිවරණයේදී පළාත් පාලන මැතිවරණයේදී විශාල පරාජයකට ලක් කරපු කණ්ඩායම. විපක්ෂයේ ගොඩ දිහා බලමුම සජබයට විපක්ෂයේ තිබ්බ ප්‍රධානම බලවේගයේ විදිහට ගොඩනගලා හිටියේ. දැන් ඇයි සජබය මෙතෙන්ට එන්නේ නැත්තේ? මරික්කාර කරන ප්‍රකාශයක් ඒ සම්බන්ධව අපි ප්‍රකාශයට ගිහිල්ලෙමු. සංවිධාන බලවේගයේ සහභාගී වෙන්නේ නැහැ. අපි අපේ දේශපාලනේ අපේ ප්‍රතිපත්තියක අපි යන්නේ. දැන් ඍජුවම කියනවා සමගිය සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට විපක්ෂයේ දැන් පැහැදිලිවම විපක්ෂයේ ප්‍රධාන කොටසක් විශාල කොටසක් නියෝජනය කරන්නේ සමගි ජන බලවේගය. සමගි ජන බලවේගය මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ නැත්නම් පොදු විපක්ෂය කියලා යමක් ගොඩනගා ගන්නේ කෙසේද? දැන් අපි දැක්කා යහපාලන ආණ්ඩුවේදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දරද්දී එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලයේ ඉද්දී ඒත් ගොඩනගා ගත්ත මේ ඒකාබද්ධ විපක්ෂය කියලා යම් කණ්ඩායමක්.
දැන් මෙතන ඊට පස්සම වෙනස්. විපක්ෂයේ ප්‍රධාන බලවේගයේ විදිහට සමගි ජන බලවේගයේ ඉද්දී මේ ගොඩනගා ගන්න ඒකාබද්ධ විපක්ෂය ඇතුලේ මේ පොදු විපක්ෂය ඇතුලේ සමගි ජන බලවේගය නැහැ. ඒතකොට එහෙමනම් ඔවුන් මේ සුළු කණ්ඩායම් ටිකක් තමයි එකතු කරගෙන ඉන්නේ. අපි දන්නවා මේ පොහොට්ටුව ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ මේ එල්ලිලා තියෙන පොඩි කෑලි ටික ඒවට ඡන්ද පදනමක් තිබ්බේ නැහැ පසුගිය මැතිවරණ සියල්ලේම. ඒතකොට එහෙමනම් 21 වෙනිදා මේ වැඩේ සාර්ථක වෙයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. සහ අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. තව කල් තියෙනවා. ඔවුන් ආරාධනා කරනවා. ගම්මපිල කියනෝනේ මේ විශ්වයේ පුද්ගලයෙක් ඉන්නවනම් මේ ආණ්ඩුවට විරුද්ධව එන්න ඕනේ එකම තැන තමයි 21 වෙනිදා නුගේගොඩ කියලා. අපි බලන් ඉමු ජනතාව මොකක්ද මේකට ගන්න තීරණය. ජනතාවගේ මතය කොයි පැත්තද තියෙන්නේ කියන එක. අනිත් කාරණාව තමයි දැන් පළාත් පාලන මැතිවරණයක් එන්න තියෙනවා. අපි දන්නේ විපක්ෂෙන් කියනවා මේක කරායදද ඉන්නේ කියලා. ආණ්ඩු පක්ෂෙන් කියනවා විවිධ නීතිමය බාධා තියෙනවා. ඒකයි මේක මෙහෙම වෙන්නේ කියන එක. විශේෂයෙන් ආණ්ඩුවට වගකීමක් තියෙනවා. මොකද ආණ්ඩුව පෙනී හිටියේ හැමදාම විපක්ෂයේ ඉඳලා ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී හිටියා. ජනාධිපතිවරණයේ තියෙද්දි ඊට කලින් තිබ්බ පළාත් පාලන මැතිවරණයේ තියන්නේ ඒ වෙනුවෙන් විශාල විදිහට සටන් කරපු විපක්ෂයක් දැන් මේ ආණ්ඩුවේ ඉන්නේ. අපිට බලන් ඉන්න පුළුවන් දැන් ආණ්ඩු බලයට ආවට පස්සේ උන්ගේ මතවාද වෙනස් වෙනවද මේ කියන කාරණාවත් එක්ක දැන් පළාත් පාලන මැතිවරණ එන්න දින අපිට බලන්න දින හොඳම සාධකය තමයි මේ ආණ්ඩුවට ජනතා මතේ නැති වෙලාද එහෙම නැත්නම් මේ විපක්ෂය කියන විදිහට ආණ්ඩුවට ඡන්දෙ දුන්න මිනිස්සුම දැන් ඔවුන් ගාවට ඇවිල්ලා කියනවලු මේ ආණ්ඩුවේ පාවෙලා තියෙන්නේ. ඒ වගේ කතන්දර ටිකක්. එතකොට අපිට බලන්න පුළුවන් පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ප්‍රතිඵලය ගත්තන් පස්සේ ආණ්ඩුවට කොයි වගේ ඡන්ද පදනමක්ද දැන් තියෙන්නේ. මේකෙන් විපක්ෂය 2.50ට බහැපු පොහොට්ටු ඇතුළු මේ නියෝජනය කරන කණ්ඩායම් 21 වෙනිදා දැන් මේ එක තැනකට එකතු වෙන්න හදනවා. ඔවුන්ට ජනතාවගේ බලය කොයි විදිහටද තියෙන්නේ. අපි බලන් ඉමු මේ කාරණාව. ඊටාම් වැදගත් මේ දේශපාලනයේ පරිවර්තනීය තැනක්. විශේෂයෙන් මේ කණ්ඩායම් එක තැනකට එකතු වෙන්න යෝජනා කරලා සජබේ මෙතන නැහැ. කොහොම වුණත් ඒක අපි පැත්තකින් තියමු. දැන් මේ කණ්ඩායම් ටිකට එකතු වෙලා ජනතාවගේ ඡන්ද පදනම ගොඩනගා ගන්න පුළුවන් වෙයිද?